සුසිල් කෝල් එකක් දීලා එයාට මාව හම්බෙන්න ඕනි කිව්වේ මං අපේ අලුත් ගෙදර ඉද්දි. ඒත් එයාව එහෙට ගෙන්න ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද එහෙට කොයි වෙලාවෙ කවුරු එනවද කියලා හොයාගන්න බැරි නිසා. අනික එයා එහෙම ආවහම කවුරු එනවා කියලා කිව්වත් එයාගේ වැඩේ අතාරින කෙනෙකුත් නෙවෙයි එයා. ඒ නිසා මං එයාට කිව්වා ඔයා අපේ මහගෙදරට එන්න එහි කවුරුවත් නැහැ මාත් එහාට එන්නම් කියලා. එයා එහෙම එනවා කිව්වහම ඇත්තටම මටත් ඉතින් හරි ආසයි. මොකද මං හොඳටම දන්නවනේ එයාගේ දාංගලේ කොහොමද කියලා. මං කාර් එකට නැගලා කාර් එක පාරට දානකොටම මෙන්න එයාගේ වෑන් එකත් එතන. මං මගේ පස්සෙන් එයාට එන්න කියලා අතින් කියාගෙනම ඉස්සර වුණා. ගේ ගාවින් කාර් එක නවත්තලා ඉක්මනට මම ගිහින් ගේ දොර ඇරලා ගෙට ඇතුල් වුණා. සුසිලුත් හරිම හදිසියෙන් වගේ ඇවිත් ගේ දොරත් වහගෙනම මාව තුරුල් කරගත්තා. මං තිලිනි. ගෙදරටම හිටපු එකම දරුවා මං. ඒ හින්දාම වෙන්නේ නැති අම්මට තාත්තට වගේම අපිත් එක්ක එකට හිටපු ආච්චිටයි සීයාටයි එයාලගේ ලොකුම වස්තුව වුණේ මං. අම්මයි තාත්තයි දෙන්නම රස්සාවල් කරපු නිසා මං පුංචි කාලේ හැදුනේ ආච්චි සීයායි එක්ක. ඇත්තටම මං ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඒ වගේම බාහිර දේවල් වලටත් ගොඩාක් ඉදිරිපත් වෙනවා. ඒ හින්දාම මං ඉස්කෝලේ ජනප්‍රිය චරිතයක් වෙලා හිටියේ. හැබැයි කොල්ලෝ ගැන නම් මට ඒ කාලේ ඒ ගැන ලොකු අදහසක් තිබුණේ නැහැ. මට ඕන උනේ ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න විතරයි. ඇත්තටම මං ඒක කරා. හොඳට ඉගෙන ගත්තා. හොඳ රස්සාවකුත් හොයාගත්තා. ওই කාලේ වෙනකොට ආච්චි සීයයි නම් දෙන්නම නැති වෙලා හිටියේ. අම්මයි තාත්තයි දෙන්නත් පෙන්ෂන් ගිය නිසා ගෙදරමයි හිටියේ. එයාලා මට ඒ කාලේ කසාද හෙව්වා. හැබැයි ඒ වෙනකොට නම් මාත් එක්ක එකටම වැඩ කරපු නිශාන් එක්ක මගේ පොඩි සම්බන්ධයක් තිබුණා. හැබැයි ඒක කසාදයක් දක්වා දුර ගිය එකක් නම් නෙවෙයි. ඒත් අම්මලා මට යෝජනා හොයද්දී මං ඒක නිශාන්ට කිව්වා. ඔන්න ඒ පාර තමයි මෙයා කුලප්පුනේ. එයාට මාව බඳින්න ඕනි කිව්වා. මං කිව්වා එහෙනම් ඉතින් ගිහිල්ලා අම්මලාත් එක්ක කතා කරන්න කියලා. අන්තිමට එයා කොහොම හරි අම්මලාත් එක්ක කතා කරලා ඒ වැඩේ සාර්ථක කරගත්තා. ලොකු බලාපොරොත්තුවක් නැතුවම ආශ්‍රය කරපු නිශාන් මගේ නීත්‍යානුකූල සැමියා වුණා. බඳින්න ඕනවට බැඳ මිසක් මගේ හිතේ එයා ගැන ලොකු ආදරයක් තිබුණේ නැහැ. ඒ නිසාම වෙන්නේ නැති මට වෙන පිරිමි ගැන හිත යන්න පටන් ගත්තේ. ඉස්සෙල්ලාම එහෙම හිත ගියේ කුසල්ට. කුසල් අලුතෙන් අපේ ඔෆිස් එකට ආපු කෙනෙක්. නිශාන්වත් ඉද්දිම මං කුසල් එක්කත් යාළු වුණා. ඒක ඔෆිස් එකේ සෑහෙන ප්‍රසිද්ධ වෙද්දී නිශාන් මාත් එක්ක සෑහෙන රණ්ඩු කරා. පස්සේ අපේ සම්බන්ධය නවත්තන්න එයාට බැරි වුණ තැන එයා අපේ ගෙදරින් වගේම ඔෆිස් එකකිනුත් මාරුවක් අරගෙන ටිකක් දුර පළාතකට ගියා. අපි කසාද බැඳලා පදිංචි වෙලා හිටියේ තාත්තලා මට අලුතෙන් හදලා දීපු ගෙදරනේ. ඉතින් මගේ දරදඬු ගති නිසා වෙන්නේ නැති එයාට ගෙදර ඉන්න එක පවා එපා වෙන්නේ නැත්තේ. කොහොම හරි ඉතින් අන්තිමට මේ ප්‍රශ්නෙට අම්මලා මැදිහත් වුණා. එයාලට ඕන උනේ නිශාන් ආපහු ගෙදර ගෙන්න ගන්න. එයාලා මට සෑහෙන්න තරවටු කරලා නිශාන්ටත් කාරණා තේරුම් කරලා දීලා ආපහු අපිව සමාදාන කරලා නිතර එයාලත් අපේ ගෙදර යන්න එන්න පටන් ගත්තා. මං හිතන්නේ මට ඒ කාලේ ලැබලා තිබුණේ සිකුරා වෙන්නේ නැති. මොකද ඒ කාලේ මට පිරිමින්ගේ බැල්ම හරියට තිබුණා. නිශානුයි මායි එකතු වෙලා ওই කාලේදී කාර් එකකුත් ගත්තා. මට ආසයි තමයි ඩ්‍රයිවිං ඉගෙන ගන්න. වැඩ කරන ගමන්ම මං ලර්නර්ස් එකට ගියේ ලයිසන් එකේ වැඩේ කරගන්න. එතනදී සිද්ධ වුණේ ලයිසන් එකේට වැඩිය සුසිල්ල මුණ ගැහිලා මං එයාත් එක්ක එහෙම යන්න පටන් ගත්ත එක. එයා තමයි මට ඩ්‍රයිවිං ඉගන්නුවේ. හැබැයි ඉතින් අන්තිමට මං එයාගෙන් ඉගෙන ගත්තේ ඩ්‍රයිවිං විතරක්ම නෙමෙයි. අපි දෙන්න ගොඩක් වෙලාවට මුණ ගැහුනේ හොටෙල් රූම් වල. එතනින් ඒ වැඩේ ඉවර වුණාම අපි දෙන්න දෙපැත්තට යනවා. එහෙම තමයි හැමදාම සිද්ධ වුණේ. මේ දේවල් ආයෙත් කන වැටෙද්දී නිශාන් යකා වුණා. අපේ අම්මලාට පවා දොස් කියපු එයා මගෙන් ඩිවෝස් එක ඉල්ලුවා. ඒ වෙලේ අම්මලාත් ගත්තේ එයාගේ පැත්ත. එයාලත් මට නොසෑහෙන්න බැන්නා. අන්තිමට මගේ සීමාව පනිද්දී මං අම්මට තාත්තට පවා විරුද්ධ වුණා. මං එයාලට කිව්වා මං කරන්නේ මට ඕන දේ මට ඕනේ නම් මට ඕන මිනිහෙක්ව මම මේ ගෙදරටම ගෙන්න ගන්නවා. ඔයාලට ඒව බලන් ඉන්න බැරි නම් ඔයාලා යන දිහාක යන්න කියලා. ඒකට අම්මලා සෑහෙන්න අවුල් වුණා. එයාලා වැඩි කතාවක් නැතුවම මේ ගේ වගේම මහගේත් මගේ නමට ලියලා දීලා කුලියට වෙන තැනක් හොයාගෙන යන්න ගියා. ඒ වෙලේ මං හිතුවේ මං දිනුවා කියලා. මං හරි නිදහසේ තනියෙන් ජීවත් වුණා. සුසිල්ව ගෙදරටම ගෙන්නගෙන එයා එක කරන්න තියෙන හැම දෙයක්ම කරා. එහෙම බැරි වෙනකොට පාළුවට ගිය මහගෙදර අපි තෝරගත්තා. ඕම ටික දවසක් ගත වෙනකොට සුසිල් තව පිරිමි මංගාවට ගෙනාවා. හොඳ වැදගත් පවුලක ඉපදිලා වැදගත් විදියට හැදිලා වැදගත් රස්සාවක් කරපු මං පිරිමින්ගේ අතින් අතට යන කිලිබඩුවක් වුණත් ඒක වරදක් කියලා මට එදා තේරුනේ නෑ. වෙන ගෑනු පිරිමින්ගෙන් සල්ලි අරන් තමයි මේ වැඩේ කරන්නේ. ඒත් මං අතින් සල්ලි දීලා ඒක කරගන්න තත්ත්වෙටමපත් වුණා. ඒකෙන් සිද්ධ වුණේ අන්තිමට මට ගොඩාක් ලං වෙලා හිටපු මధుර
අපේ මහගේ විකුණපු සල්ලි ටිකත් ඔක්කොම පොදි බැඳගෙන මටත් නොකියම පිට රටකට පැනලා ගිය එක. එතකොට තමයි මගේ ඇස් ඇරුනේ. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හැමදේම සිද්ධ වෙලා ඉවරයි. පිරිමි වෙනුවෙන්ම 17 ණය වෙලා හිටපු මං මහගේ විකුණුවේ ඒ ණය ටික බේරගන්න. ඒත් අන්තිමට උනේ ඒ සල්ලි අරුවට පුදලා අත පීදා ගන්න විතරයි. ඊට පස්සේ මේ ඉන්නගේ විතරක් තියාගෙන මං අනිත් හැමදේම විකුණලා ඒ ණය ටික ගෙවලා දැම්මා. අද මං තනි වෙලා ගොඩාක් අසරණ වෙලා ආයෙ අම්මලාට කතා කරන්න යන්නවත් මට දැන් වාසනාවක් නැහැ. මොකද මේ වෙනකොට වෙච්ච දේවල් ඉවස ගන්න බැරුව ඒ දෙන්නත් ඉක්මනටම නොයන ගමන් ගිහින් තිබුණා. අද මගේ ජීවිතේ තනිකරම පුස්සක් වෙලා මගේ සල්ලි වලට මගේ රූපෙට මට ලඟුණ හැම එකම මාව හපයක් කරලා දාලා පැත්තකට වෙලා. අම්මට තාත්තට විතරක් නෙමෙයි නිශාන්ට කරපු හැම දෙයකටමත් මට මේ ආත්මෙදිම මේ විදියට දඬුවම් ලැබිලා තියෙනවා.